තව එක වැදගත් දෙයක් මම කියන්නම් මේ ඔය ඉන්ටර්වල් එක ඇවිල්ලා මේ ළමයි කතා කරා. එයා කරපු වැරද්දක් තිබුණා මම ඒකට කිව්වා. ඒක ඔයාලගේ දුන්නත් වෙනම ඇති. මම ඒක කියන්නම්. හරිද? එයා මට කිව්වා සතිය ඇතුළත එයා වැඩ කරනකොට මම මේ පිට මිනිස්සෙක් ගන්නේ කියන්නේ මෙතන ඉන්නවා ළමයි හරි. එයා කිව්වා සතිය ඇතුළත වැඩ කරනකොට එයා සාමාන්‍යයෙන් මේ මෙන්න මෙහෙම වැඩියක් දා ගන්නවලු. හරිද? දැන් මේ දවස්වල කරන වැඩ ටිකක් එයා දා ගන්නවා. ඊට පස්සේ අර මග හැරිච්ච වැඩ ටිකක් බල සමතුලිතතාවයේ කාර්ය ශක්තිශීලතාව වගේ තව වැඩක් තියෙනවා කියලා කිව්වා. ඔන්න ඔහම වැඩ ලිස්ට් එකක් කිව්වා. හරිද? මේ කතන්දරේ පොඩ්ඩක් අහගෙන ඉන්න. හිතන්නකෝ බල සමතුලිතතාවයේ තියෙනවා කියලා. මම එයාගෙන් ඇහුවා එතකොට මේ දැන් එයා මට කිව්වා දැන් ඔය වැඩ ටික කොහොම කරගෙන යනකොට මේ මම ඇහුවා. සාමාන්‍ය ක්ලාස් එක ඉවරලා ගිහලා ක්ලාස් එකේ වැඩ බලනවද කියලා මම ඇහුවා. එතකොට එයා කිව්වා මේ වැඩ ටික කරගෙන යනකොට ඒ ක්ලාස් එකේ ඒ සතියේ කරපු දේවල් ටික ඒ සතියෙන් බලන්න වෙලාවක් වැඩි සෙට් වෙන්නේ නැහැ කියලා එයා කිව්වා. හරිද? බලන්න එතන තියෙන වැරද්ද. මොකද මේ දැන් තේරුම් ගන්නකෝ බල සමතුලිතතාවයේ ටික කවර් කරගන්නවා කියන එකත් වැදගත් වැඩක් තමයි. හරි? මේකත් වැදගත් නැත්තේ නෑ. ඒ වගේම දැන් අද දවසේ උගන්වපු ටික කියන්නේ මේ සතියේ උගන්වපු ටික මේ සතියෙන් බලනවා කියන එක. සතියේ දවස් 3ක් අර කිව්වේ අදම හවස ගිහිල්ලා බලන්න, ආයෙ සතියේ මැද දවසක බලන්න, ආයෙ ක්ලාස් එකට එන්න කලින් බලන්න. හරි? අපි ඔන්නෝම ඔය නෝට් එක නැවත බලනවා කියන කාරණාව පොඩ්ඩක් අල්ලගමුකෝ. හරි? නෝට් එක නැවත බලනවා. මෙන්න මේ කරුණත් වැදගත්. ඔයාලට හිතෙන්නේ මේ දෙන්නගෙන් වැඩිපුර වැදගත් වෙන්නේ මොකද්ද? නෝට් එක ඒ සතියෙම බලන එක. මොකද එහෙම කරන්නේ නැති ළමයාට ටික දවසක් ගියාට පස්සේ අර අතපසු විච්ච වැඩ සෙට් එකට කෝණී චලිතයත් යනවා. හැමදාම විතර පිටිපස්සේ පාඩම් බල බල තමයි ඉන්න වෙන්නේ. මොකද එයාට ඒ දවස්වල කරන වැඩේ හරියට සෙට් වෙන්නේ නැහැනේ. මේ කරන දේ හිතන්නකෝ මේ තියරිය හරි මම කියවනේ මේ ඉතිහාසය නෙවෙයි. හරි ඉතිහාසය නම් ඔන්න එකපාරක් කිව්වට පස්සේ ඕක ලියාගත්තා. හරි ආය ඔළුවේ තිබුණත් කමන්නේ ආය නෝට් එකේ පස්සේ වෙලම ඔළුවට එනවා. මේක එහෙම නෙවෙයි. මේ සංකල්ප ගොඩනැගීමක් කරන්නේ ෆිසික්ස් වලදී. වැදගත්ම දේ පේපර් එකක් කරනවටත් වඩා පේපර් එක ඩිස්කෂන් එකකට යනවටත් වඩා වැදගත්ම දේ ඔයාගේ මේන් තියරි ක්ලාස් එක. මේන් තියරි ක්ලාස් එකේ කරන දේ ඒ සතිය ඇතුළත හරියට ධාරණය වුණේ නැත්තම් හරි ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මාස දෙකකින් තුනකින් පේපර්ස් ලකුණු අඩු වෙලා එන්නේ. හරිද? ඒ නිසා වැදගත්ම දේ තියරිය ඒ සතියෙම තේරුම් ගන්න එක. ඒතර තේරුම් ගන්න මේක දැන් මේ ළමයාට විච්ච අතරක් නේ. ඒතර එයාත් කිව්ව මට ඒක එහෙම හිතලා තිබුණේ නැහැ. ඒක අනිවාර්යෙන් වෙනස් කරගන්නම් කියලා. දැන් ඔක මෙතන විතරක් නෙවෙයි තව තැනක වෙන්න පුළුවන්. තේරුම් ගන්න ඇත්තටම කරා නම් හොඳයි කියලා වැඩ පහක් තියෙනවා කියලා හිතන්න. ඔය වැඩ පහ ළමයි ප්‍රමුඛතාවයන්ට අනුව පෙළගස්ස ගන්න කෙනාගෙන් කෙනාට වෙනස් විදිවලට. දැන් මේ ළමයට හිතලා තිබුණා මේක තමයි වැදගත්ම වැඩේ. මේක ඇත්තට ගණන් ගන්න තිබුණේ නැහැ. හැබැයි හරියට වැඩ කරලා මේකට තමයි වැඩි ફોකස් එක දෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න හැම වැඩක්ම වැදගත් තමයි. හැබැයි ඔයා ප්‍රයොරිටි එක හරියට තෝරගත්තේ නැත්නම් ඔයා හිතන් ඉන්නේ ඔයා හරියට වැඩ කරනවා කියලා. හැබැයි ඔයා වැදගත්ම වැඩේ නෙවෙයි කරන්නේ. වැදගත්ම වැඩේ අතපසු වෙන්නේ. මම වට කලින් දවසක කිව්වා වැඩක් තෝරගන්නකොට හරිද කොටස් 4කට මම බෙදලා කිව්වා. ඒක Tamanට වැදගත් වැඩක් වෙන්නද වෙන එකකට වැදගත් වැඩක්ද ඒක අදම කරන්න ඕනේ වැඩක්ද පස්සේ කරාට කමන්නේ නැද්ද? හරි. එහෙම කොටස් 4කට බෙදලා ඕක කරන්න කියලා කිව්වා. හරි. දැන් ඒ ඔක්කොම මතක තියෙන්න ඕනේ. සරලව මම ඔයාලට කියන්නම්. ඔයාලට වැඩ ලිස්ට් එකක් තියෙනවා නම් හරි වැඩ ලිස්ට් එකක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් බලන්න ඕකෙන් මේ වෙලාවෙම කළ යුතු වැඩේ මොකක්ද කියලා. ඒක තමයි ඉවර කරන්න ඕනේ. හරි. වැදගත්ම වැඩ ඉක්මනට ඉවර කරන්න. එතකොට සමහරක් විට දෙක තුනක් අතහැරෙනවා. හැබැයි ඒ අතහැරෙන්නේ හරි වැදගත් වුණාට ප්‍රමුඛතාවයෙන් අඩු වැඩක්. එතකොට සාමාන්‍යයෙන් අවුලක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රයොරිටි එකෙන් වැඩි දේවල් ටික හරියට කළා. ඉතින් ඔයාලට තේරෙනවද හරියට ප්‍රයොරිටි එක පික් කරගන්න ඕනේ. ප්‍රමුඛතාවය හරියට පික් කරගන්න ඕනේ. හරි. එතකොට වැඩේ සාර්ථක වෙනවා. ඉතින් තේරුම් ගන්න හරි මේ සංකල්ප ටික කියලා දෙන එක නෙවෙයි වැඩේ. ওই ටික ගෙදර ගිහිල්ලා සතිය පුරාවට ඔයාලා කරන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් විදිවලට 150ක්ම කොහොමත් කරන්නෙම නැහැ. මම හොඳටම දන්නවා මට මෙතනින් සියලුම දෙනා වෙනස් කරන්න බෑ. ඒ බැරි හරි තියරිටිකල් බැරි නෑ. මම මේ කියන එක ඔයා අහලා ඔයා ගෙදර ගිහලා වැඩ කරොත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. කතා දෙකක් නෑ. සෛද්ධාන්තිකව ඒක කරන්න බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රැක්ටිකල් ඒක එහෙම වෙන්නේ නෑ. මෙතන ඉන්නේ උන්ගෙන් 150කට බාහිර වැඩි කොහොමත් වැඩි. අනිවාර්යෙන් එහෙමයි. හරි ඒ කට්ටිය මේ වෙලාවේ නෑ මං වෙනස් වෙනවා කියලා හිතුවට මේ දොරෙන් එළියට ගියාට පස්සේ බස් එකේදී වෙන්න පුළුවන්, ගෙදර ගිහිල්ලා වෙන්න පුළුවන්, ඉස්කෝලේදී වෙන්න පුළුවන්. හරි නැත්තම් සෝෂල් මීඩියා through වෙන්න පුළුවන්. හරි මොකක් හරි ටීවී එක ඔන් කරගත්තාම හරි වෙන්න පුළුවන්. හෙන්න විකාර දේවල් ටිකක් ඔළුවට දා ගන්නවාමයි. ඒක මිනිස්සුන්ගේ හැටි. නියදයක් ගත්තම 150ක් එහෙමයි. හරිද? මම ඔයාට කියන්නේ ඒ 150ට යන්න නැතුව අනිත් 150ට එන්න. හරි ඔයාට පුළුවන් නම් නෑ මං කොහොම හරි වෙනස් වෙනවා කියලා එහෙම try කරන පළවෙනි වතාව වෙනස් වෙන්නේ නැහැ ඒක හරි. හරි මමත් සෑහෙන වතාවක් try කරලා තියෙනවා. එක එක විදිහට වෙනස් එක එක විදිහට වෙනස් වෙන try කරලා තියෙනවා. හරිද? හැබැයි එක තැනකදී ඒ හරි track එක වලට set වෙනවා. ඒක හම්බෙනකන් අතහරින්න එපා. දිගටම try කරන්න.
හරි සමහරලාට දැන් අනිත් කාරණා මම මේකත් ඔයාලට කියලා තියෙනවා. හරිද? ඔයා පේපරේ ලකුණු වැඩි වෙන්නේ නැත්තේ ඇයිද කියලා ඒක දිහාම බලාගෙන ඉන්න එපා. හරිද? ඒක අවුට්පුට් එක. ඔයා සතියක් හරියට ප්ලෑන් කරලා එවැනි සති 5ක් 6ක් හරියට ගත කරොත් තමයි පේපරේ ලකුණු වැඩි වෙන්නේ. ඔයා අවුට්පුට් එකක් දිහා බලාගෙන නිකන් විඳවන්න එපා. ඔයාගේ සතිය ප්ලෑන් කරගන්න. ඔයා හරියට ඒ වැඩ ටික සතිය ප්ලේස් කරගන්න. එහෙම හරියට ගත කරන්නකො සති 3-4ක්. ඔයා දන්නේම නැතුව ලකුණු වැඩි වෙයි. එහෙම නැතුව ලකුණු වැඩි වෙනකන් බලන් හිටියා කියලා හරිද? වැන්දා කියලා හරි දෙයියන්ට ප්‍රාර්ථනා කරා කියලා එහෙම මුකුත් එහෙම කරා කියලා ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඉඳලා හිටලා කනාවට වගේ ලකුණු වැඩි වෙයි. හැබැයි හරියට හරිද මේ කන්සිස්ටන්සි ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් try කරන්න process එක.